හලෝ යාළුවනේ, ඔයාලා පිළිගන්නවා අසීම් බ්‍රෝ YouTube channel එකට. ඉතින් යාළුවනේ, අද අපි වෙන්නන්න යන්නේ මැල්ල ශාකයක් ගැන. ඉතින් යාළුවනේ, ශ්‍රී ලංකාවට ආවෙනික වූ ගෙවතු වලට ඉබේම වැවෙන ඉතා පෝෂ්‍යදායී සහ ඖෂධීය වඳුරු ශාකයකි. ජපන් බටු, වැල් මුරුංග වැනි නම් වලින් හඳුන්වන මෙහි දළු සහ කොළ මැල්ලුම් බැදුම් හා සම්බෝල ලෙස යොදා ගනී. යාළුවනේ, මුත්‍රා රෝග, අමාශයගත රෝග සහ වාත රෝග සඳහා ගුණදායක වන අතර කැඩීම් බිඳීම් සඳහා යොදා ගන්නා. යාළුවනේ, තුවාල වූ විට කැඩුම් බිඳීම් සඳහා මෙම ශාකයේ පොතු භාවිතා කරනවා. යාළුවනේ, මේ මැල්ල ශාකය ව්‍යාප්ත වී ඇත්තේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල දැකිය හැකිය. මෙම මැල්ල ශාකය ඖෂධ ලෙස යොදා ගනී. ආයුර්වේදයට අනුව මුත්‍රා ආශ්‍රිත රෝග, අමාශයගත රෝග සහ වාත රෝග සඳහා ගුණදායක ශාකයකි. ඉතින් යාළුවනේ, මේවැනි වීඩියෝ හැමදාම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් අදහස් comment දාන්න. ඉතින් එහෙනම් guys, අපි ඊළඟ වීඩියෝ එක හමුවෙමු. එතකන් ඔබට සුබ දවසක්.